Hi guys, සුබසක් ඔයාලා හැමෝටම ඔයාලා ගොඩක් අතරින් පිළිගන්නවා අදත් SL Max මදු YouTube channel එකට. ඉතින් මම මීට කලින් IP account එකක් create කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකේදී IP account එකක් create කරගන්නේ කොහොමද, ඊට පස්සේ create කරගත්තු account එක verify කරගන්නේ කොහොමද, ඊට පස්සේ IP account එකට අපේ තියෙන bank account එක add කරගන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් ගැන තමයි කතා කරේ. ඉතින් ඔයාලා තාමත් IP account එකක් නැත්නම් ඉස්සෙල්ලාම ඔයා ඒ වීඩියෝ එක බලලා IP account එකක් හදාගෙන ඉන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් IP භාවිතා කරලා මොන වගේ වැඩද කරගන්න පුළුවන්, ඒ වගේම IP ගැන අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් ගැන කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් කියන්නේ ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපි IP හරහා වෙනත් bank account එකකට සල්ලි transfer කරන්නේ කොහොමද, ඒ වගේම IP number එකකට සල්ලි transfer කරන්නේ කොහොමද, ඊට අමතරව අපේ ඕනම bill payment එකක් සිදු කරගන්නේ කොහොමද, ඒ වගේම අපේ phone number එකට reload එකක් දාගන්නේ කොහොමද, සහ IP ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ settings ගැන අද අපි කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනේ ඔයා IP app එක use කරන හැම වෙලාවකම ඔයාගේ phone එකේ location on කරලා තියෙන්න ඕනි. ඉතින් එහෙම location on කරන්නේ නැතුව IP app එක use කරන්න ගියොත් මෙන්න මේ විදිහේ message එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා IP app එක use කරන හැම වෙලාවකම අනිවාර්යයෙන්ම location on කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද IP හරහා වෙනත් bank account එකකට සල්ලි transfer කරන්න කියලා. ඉතින් මේක නම් ගොඩක් අය දන්න දෙයක්, දන්නේ නැති අයට මම දැන් කියලා දෙන්නම්. ඉතින් මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මේ send money කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ පොඩි loading එකක් ගිහලා මෙන්න මේ විදිහේ interface එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී උඩින්ම බලා ගන්න පුළුවන් ඔයාලගේ IP එකට add කරලා තියෙන bank accounts ටික. ඉතින් ඔයා එක bank account එකක් විතරයි නම් add කරලා තියෙන්නේ. ඒ bank account එක විතරයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔයා bank accounts කිහිපයක් add කරලා තියෙන නම් ඒ account ඔක්කොම ටික මෙතන උඩින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගෙන් සල්ලි transfer වෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයාලගෙන් සල්ලි කැපෙන්න ඕනි bank account එක select කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහින් තියෙන amount කියන option එකේ වලට transfer කරන්න අවශ්‍ය මුදල type කරන්න ඕනේ. මම මෙතනදී රුපියල් 1000ක් කියලා දානවා. ඉතින් මේ විදිහට amount එක type කරගත්තට පස්සේ ඊට පල්ලෙහින් ඔයාලට මේ විදිහට options දෙකක් බලා ගන්න පුළුවන්, bank account සහ pay by mobile කියලා. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් මෙන්න මේ bank account කියන option එක තමයි default විදිහට select වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ option එක ඒ විදිහටම select කරලා තියාගන්න. මොකද අපි දැන් bank account එකකනේ සල්ලි transfer කරන්න හදන්නේ. ඒ නිසා මේ option එක ඒ විදිහටම තියාගන්න. මම මෙන්න මේ pay by mobile කියන option එක ගැන ඊළඟට කතා කරනවා. ඉතින් ඊට පල්ලෙන් select bank කියලා option එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් click කරලා ඔයාලා සල්ලි transfer කරගන්න අවශ්‍ය bank එක තෝරගන්න ඕනේ. ඉතින් මම මෙතනින් සල්ලි transfer කරන්න හදන්නේ BOC bank account එකකට. ඒ නිසා මම මෙතනදී BOC bank එක select කරගන්නවා. ඒ විදිහට bank එක select කරගත්තට පස්සේ පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන් account number කියලා option එකක් තියෙනවා. එතනදී ඔයාලා සල්ලි transfer කරන්න අවශ්‍ය account number එක හරියටම type කරගන්න. ඉතින් ඊට පල්ලෙහායි receiver name කියලා option එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතෙන්ට ඔයාලා සල්ලි transfer කරන කෙනාගේ නම type කරන්න ඕනේ. එතෙන්ට ඔයා සල්ලි transfer කරන කෙනාගේ සම්පූර්ණ නම අවශ්‍ය වෙන්නේ නැහැ. නමේ කොටසක් තිබ්බත් හොඳටම ඇති. ඉතින් ඊට පල්ලෙහින් ඔයාලට remark කියලා option එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඔයාලට කැමති දෙයක් type කරන්න පුළුවන්. මේක ඇවිල්ලා optional option එකක්. ඒ කියන්නේ ඔයාලට කැමති නම් මෙතෙන්ට යම්කිසි අදාළ දෙයක් තියෙනවා නම් ඒක type කරන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම අවශ්‍යතාවයක් නැත්නම් ඔයාලට මේක fill කරන්න නැතුව මෙහෙමම තියලා සල්ලි transfer කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මමත් මෙතන කිසිම දෙයක් type කරන්නේ නැහැ. ඉතින් ඊට පල්ලෙහින් send SMS to receiver save as a favorite කියලා select කරන option දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන පළවෙනියට තියෙන send SMS to receiver කියන option එක select කරොත් වෙන්නේ මෙතනදී ඔයා සල්ලි transfer කරන කෙනාගේ phone number එක type කරන්න එනවා. එතනදී ඔයා සල්ලි transfer කරන කෙනාගේ phone number එක type කරලා සල්ලි යවුවට පස්සේ එයාගේ number එකට IP එකෙන් message එකක් එහෙම නැත්නම් SMS එකක් send වෙනවා එයාගේ account එකට සල්ලි transfer වුණා කියලා. ඉතින් ඊට පල්ලෙහින් තියෙන මෙන්න මේ save as a favorite කියන option එක select කරලා සල්ලි transfer කරොත් මෙන්න මේ bank details ටික ඔයාගේ IP app එකේ save වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාට අහපව් මේ bank account එකට සල්ලි transfer කරන්න ඕනොත් අහපව් මුලින් ඉඳලා මේ bank details type කරගෙන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ IP app එකේ ඔයාලා කලින් save කරපු නිසා ඒ details ටික එහෙමම save වෙලා තියෙනවා. ඔයාට අහපව් මේ account එකට සල්ලි transfer කරන්න උනොත් ලේසියෙන්ම සල්ලි transfer කරන්න පුළුවන්. ඉතින් මේ option දෙකම use කරන්න නැතුව තමයි දැන් මම සල්ලි transfer කරන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ දාගත්තු bank details ටික හරිද කියලා double check කරලා බලන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පල්ලෙහින්ම තියෙන proceed payment කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ පොඩි loading එකක් ගිහිලා මෙන්න මේ විදිහේ අලුත් interface එකක් open වෙනවා. මෙතනදී ඔයාලා මෙන්න මේ confirm payment කියන option එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ IP app එකට දාලා තියෙන lock එක ඉල්ලනවා. ඒ වගේම ඔයා මෙතනදී biometrics enable කරලා තිබ්බොත් face unlock ඕ එහෙම නැත්නම් fingerprint දීලා මේක unlock කරගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි loading එකක් ගිහිල්ලා මෙන්න මේ විදිහට සාර්ථකව සල්ලි transfer වෙනවා. ඉතින් මේ transfer එකේ receipt එක එහෙම නැත්නම් slip එක ලබා ගන්න ඕන නම් මෙන්න මේ පල්ලෙහින් තියෙන share button එක click කරන්න.
ඊට පස්සේ ස්ලිප් එක PDF එකක් විදිහට හම්බ වෙනවා. ඔයාට මේ PDF එක ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනිම ෂෙයා ඔප්ෂන් එකක් කරා ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆේවරිට් ඔප්ෂන් එක කරා ඔයා මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරපු කෙනාගේ බෑන්ක් ඩීටේල්ස් ටික ඔයාගේ iPay app එකේ සේව් කරගන්න පුළුවන්. එතෙන්ට ඔයාලා සල්ලි ට්‍රාන්ස්ෆර් කරපු කෙනාගේ නම දාලා සේව් කරගන්න. ඉතින් මම මෙතනින් my BOC කියලා මේක සේව් කරගන්නවා. මොකද මේක මගේ BOC account එක නිසා. ඉතින් ඒ විදිහට සේව් කරගත්තට පස්සේ මම මෙතනින් home එකට back වෙනවා. ඉතින් දැන් මෙතන බලා ගන්න පුළුවන් මම අර my BOC කියලා කලින් සේව් කරගත්තු එක. ඊට අමතරව මේ තියෙන්නේ මම මේ විදිහටම සේව් කරගත්තු accounts ටික. ඉතින් ඔයාලට නිතර නිතර සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න අවශ්‍ය වෙන account එකක් තියෙනවා මේ විදිහට සේව් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ සේව් කරගත්තු එක හරහා ලේසියෙන්ම ඒ account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ විදිහට සේව් කරගත්තු එකක් වෙනස් කරන්න ඕන වුණොත් එහෙම නැත්නම් delete කරන්න ඕන වුණොත් ඔයාලා කරන්න ඕනේ iPay app එකේ home එකට ඇවිල්ලා මේ විදිහට වම් පැත්තට swipe කරන්න. swipe කරලා පස්සේ මෙන්න මේ විදිහට තවත් option කිහිපයක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් favorite කියලා එක option එකක් තියෙනවා. මෙන්න මේ option එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ අලුත් ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලා සේව් කරලා තියෙන ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන සේව් කරගත්තු එකක් වෙනස් කරගන්න ඕනේ නම් එහෙම නැත්නම් delete කරන්න ඕනේ නම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ more option එකට එකපාරක් click කරන්න. මෙන්න මේ dot තුනක් තියෙන බටන් එකක් තියෙන අන්නේ බටන් එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන සේව් කරගෙන තියෙන එකක් edit කරගන්න සහ remove කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම ඔයා කලින් කරපු transfer එක receipt එකක් ඔයාට අහපව් පස්සේ වෙලාවක ලබා ගන්න ඕනේ උනොත් ඔයා කරන්න ඕනේ iPay app එකේ home එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට පල්ලෙහෙම option පහක් බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ දෙවෙනියට තියෙන history කියන option එකට එකපාරක් click කරන්න. click කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයා කරපු transfer ටික බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඔයාට receipt එක ලබා ගන්න අවශ්‍ය transfer එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ පල්ලෙහින් මේ තියෙන share button එක click කරලා receipt එක ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි iPay වල transfer limit එක ගැන කතා කරමු. ඉතින් මේකේ transaction limit වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි එක් වරකදී යවන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය සහ දෙවෙනි එක තමයි එක් දවසක් ඇතුළත යවන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය. ඉතින් මෙතනදී ඔයාට LOLC bank account එකක් තියෙන නම් ඒ account එක use කරලා එක් වරකදී උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා transfer කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම daily limit එක විදියට එහෙම නැත්නම් එක් දවසක් ඇතුළත transfer කරන්න පුළුවන් උපරිම limit එක විදියට රුපියල් ලක්ෂ 50ක් දක්වා ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ උපරිම වශයෙන් ලක්ෂ 10 transfer පහක් වුණත් ඔයාට දවසක් ඇතුළත කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න අනිවාර්යෙන්ම ඔයාලට LOLC bank account එකක් තියෙන්න ඕනි. මොකද iPay කියන්නේ LOLC ලගේ app එකක් නිසා. ඉතින් ඔයාට LOLC නැතුව වෙනත් bank account එකක් යන්න තියෙන්නේ ඔයාට එක් වරකදී උපරිම වශයෙන් සල්ලි transfer කරන්න පුළුවන් limit එක රුපියල් 50000යි. ඒ වගේම daily limit එක විදියට එහෙම නැත්නම් එක් දවසක් ඇතුළත උපරිම වශයෙන් transfer කරන්න පුළුවන් limit එක වෙන්නේ රුපියල් ලක්ෂ 15ක් වෙනකම් විතරයි. ඉතින් ඔයාට රුපියල් ලක්ෂ 2ක් වගේ transfer කරන්න ඕන වුණොත් ඔයාට 50000 ඒවා 4ක් විදියට තමයි transfer කරන්න වෙන්නේ. ඉතින් ඔයා normal විදියට එදිනදා ජීවිතේ වැඩවලට iPay එක use කරනවා නම් ඔයාලට මෙතනදී LOLC account එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන bank account එකක් භාවිතා කරලා iPay එක use කරන්න. හැබැයි ඔයා business එකක් කරනවා නම් ඒ business එකට iPay එක use කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා LOLC bank account එකක් හදාගන්න. එහෙම වුණොත් ඔයාට ගොඩක් ලොකු මුදල් ප්‍රමාණයකින් සල්ලි transfer කිරීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද iPay number එකකට සල්ලි transfer කරන්න කියලා. හැබැයි ඊට කලින් තමන්ගේ iPay number එක හොයාගන්නේ කොහොමද කියලා බලලෙමු. ඉතින් වෙන කෙනෙක්ගේ iPay number එකකට සල්ලි transfer කරන්න අපේ number එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ iPay number එක දැනගෙන ඉන්න ඕනේ නැහැ. හැබැයි වෙන කෙනෙක් ඔයාට සල්ලි transfer කරන්න ඔයාගේ iPay number එක ඉල්ලුවොත් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ iPay number එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ iPay app එකේ home එකට ඇවිල්ලා මෙන්න මේ setting button එක එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට options කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ my profile කියලා තියෙන icon එක උඩ එකපාරක් click කරන්න. මෙතනදී iPay app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. දැන් ඔයාලට මෙතන ඔයාලගේ personal details ටික බලා ගන්න පුළුවන්. මෙතන mobile number කියලා ඔයාලගේ phone number එකක් පෙන්නයි. ඒ number එක තමයි ඔයාගේ iPay number එක. හරි ඉතින් දැන් අපි කතා කරමු iPay number එකකට සල්ලි transfer කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකටත් ඔයා කරන්න ඕනේ මෙන්න මේ send money කියලා තියෙන button එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මෙතනදිත් කලින් bank account එකකට සල්ලි transfer කරද්දිත් කරපු විදිහටම ඉස්සෙල්ලම ඔයාගෙන් සල්ලි transfer වෙන්න ඕනි bank account එක select කරන් ඉන්න. ඊට පස්සේ transfer කරන්න අවශ්‍ය amount එක මෙතන type කරගන්න. දැන් ඔයාලා මෙතනදී කරන්න ඕනි මෙන්න මේ pay by mobile කියන option එක select කරගන්න ඕනි. ඒ වගේම transfer limit එක විදිහට කලින් අය bank account එකකට site transfer කරද්දී එතනදී බලා ගන්න හම්බුනේ ඒ limit එකම තමයි මෙතනදීත් බලා ගන්න හම්බෙන්නේ. ඉතින් දැන් ඔයා කරන්න ඕනි මෙන්න මේ mobile number කියන තැනට ඔයාට site transfer කරන්න අවශ්‍ය iPay number එක type කරන්න. ඉතින් එතන number එක type කරලා ඉවරනවත් එක්කම පොඩි loading එකක් යනවා. ඊට පස්සේ ඒ number එකට පල්ලෙහින් මේ විදිහට iPay customer කියලා පොඩි message එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙතෙන්ට වැරදි number එකක් දුන්නා නම් එහෙම නැත්නම් iPay account එකක් හදලා නැති phone number එකක් දුන්නා නම් මෙහෙම message එකක් නෙවෙයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මෙතෙන්ට iPay account එකක් හදලා නැති වෙන phone number එකක් දෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන non iPay customer කියලා රතු පාටින් පෙන්නනවා. ඉතින් ඔයාලත් මෙතෙන්ට වැරදි phone number එකක් හෝ එහෙම නැත්නම් iPay account එකක් හදලා නැති number එකක් දුන්නොත් මෙන්න මේ
විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අහපුව මෙතෙන්ට හරි නම්බර් එක දාගන්නවා. ඉතින් ඊට පල්ලෙහා රීමාක් ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතෙන්ට ඔයාලා ටයිප් කරන්න අවශ්‍යයක් තියෙනවා. ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම ඊතර කිසිම දෙයක් ටයිප් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහැම තියෙන proceed payment කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලට අර IP නම්බර් එක දීපු කෙනාගේ නමත් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලා මෙතනදී මෙන්න මේ confirm payment කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ IP app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ මේ විදිහට සාර්ථකව සල්ලි transfer වෙනවා. ඉතින් මේ විදිහට තමයි IP නම්බර් එකට සල්ලි transfer කරන්නේ. ඉතින් මෙතනදිත් මෙන්න මේ share button එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට receipt එක ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ විදිහට IP නම්බර් එකට සල්ලි transfer කරපුවාම ඒ සල්ලි bank account එකකට වැටෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාගේ IP app එකට එක bank account එකක් විතරයි නම් add කරලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඔයාගේ IP නම්බර් එක හරහා ඔයාට සල්ලි transfer කරොත් ඔයා ඒ add කරලා තියෙන bank account එකට තමයි සල්ලි transfer වෙන්නේ. ඒ වගේම ඔයාගේ IP app එකට bank accounts 3-4ක් add කරලා තිබ්බොත් එතනින් default select වෙලා තියෙන bank account එකට තමයි සල්ලි transfer වෙන්නේ. ඉතින් ඒ default select වෙලා තියෙන bank account එක අපිට අවශ්‍ය bank account එකකට වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම වෙනස් කරගන්නේ කියලා. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහින්ම තියෙන option වලින් my wallet කියන option එක click කරන්න. ඊට පස්සේ මෙතනදී IP app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනදී IP app එකට add කරලා තියෙන bank accounts ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා IP app එකට එක bank account එකක් විතරයි නම් add කරලා තියෙන්නේ. මෙතන ඔයාලා කිසිම දෙයක් වෙනස් කරන්න ඕනි වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ තියෙන එක bank account එක නිසා ඔයාලගේ IP number එක සල්ලි transfer කරොත් ඒ add කරලා තියෙන ඒ account එකට තමයි සල්ලි transfer වෙන්නේ. ඉතින් ඔයා bank account දෙක තුනක් add කරලා තියෙන නම් එතනින් එක account එක මේ විදිහට default කියලා select වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ නම් LOLC account එක තමයි default select වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලට default දාගන්න ඕනි bank account එක. එහෙම නැත්නම් ඔයාලගේ IP number එකට කවුරු කෙනෙක් සල්ලි transfer කරාට පස්සේ ඔයාලගේ මොන account එකට සල්ලි වැටෙන්න ඕනි. අන්න ඒ account එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ පල්ලෙහින් මේ විදිහට options තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාලා මෙන්න මේ උඩම තියෙන මේ cash the default account කියන option එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට success කියලා pop up message එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේක continue දෙන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය account එක default select වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු IP භාවිතා කරලා අපේ තියෙන bill payment එකක් සිදු කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපේ තියෙන current bill එකක්, water bill එකක්, ඒ වගේම phone bill එකක් මේ වගේ ඕනිම bill payment එකක් IP හරහා අපිට කරගන්න පුළුවන්. ඒකට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි මෙතන තියෙන pay bills කියන option එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට සෑහෙන bill payment options ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. telecommunication, credit card payments, ඒ වගේම electricity, leasing, insurance මේ වගේ සෑහෙන bill payment option ගොඩක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මම ඔයාලට මෙතනින් එක bill payment එකක් කරලා පෙන්නන්නම්. ඉතින් අපේ current bill එකක් IP app එක හරහා online payment කරන විදිය මම කියලා දෙන්නම්. ඉතින් ඒකට කරන්න ඕනේ මෙන්න මේ electricity set එකේ තියෙන Ceylon electricity board කියන option එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතනදිත් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගෙන් පේමන්ට් එක සිද්ධ වෙන්න ඕනි බැංක් account එක සිලෙක්ට් කරන් ඉන්න ඕනි. ඊට පස්සේ මේ amount කියන තැන ඔයාලට පේ කරන්න අවශ්‍ය මුදල ටයිප් කරගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මේ මාසේ අපේ ගෙදර කරන්ට් බිල් එක. ඉතින් මෙතන ටෝටල් එක විදිහට රුපියල් 10159.16ක් මට ගෙවන්න තියෙනවා. ඉතින් මම මේ amount කියන තැන ඒ අදාළ මුදල ටයිප් කරනවා. ඉතින් ඔයාලගේ බිල් එකෙත් ඔයාලට ඒ තියෙන අදාළ මුදල මෙතන ටයිප් කරන්න. ඉතින් ඊට පස්සේ මේ ඊට පල්ලෙහෙන් තියෙන CEB account number කියන තැනට ඔයාලගේ light bill එකේ තියෙන account number එක මෙතෙන්ට දාන්න. ඉතින් මේ විදිහට ඔයාලට අවිලා තියෙන light bill message එකෙත් account number කියලා උඩින්ම ඔයාලගේ account number එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ message එකේ තියෙන ඒ account number එක තමයි IP app එකේ CEB account number කියන තැනට දෙන්න ඕනි. ඉතින් මම අපේ account number එක මෙතන type කරගන්නවා. ඉතින් මෙතෙන්ට account number එක දැම්මට පස්සේ ආයෙ ඔයාලා මෙතන කිසිම දෙයක් fill කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ remark කියන එකට කිසිම දෙයක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන proceed payment කියන බටන් එක උඩ පාරක් click කරලා ඔයාලගේ payment එක කරන්න දැන් තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහ interface එකක් open වෙනවා. මෙතන ඔයාලා confirm payment දෙන්න. ඊට පස්සේ ඔයාලගේ IP app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයා කරපු bill payment එක සාර්ථකව success වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි IP use කරලා ඔයාලගේ bill payment එකක් කරගන්නේ. ඉතින් ඊට පස්සේ මට CEB එකෙන් light bill එක ගෙවුවා කියලා message එකක් ආවා. ඉතින් ඒ වගේ මේ කරු bill payment එකට අදාළව ඒ details ටික මෙන්න මේ favorite option එක කරා ඔයාලට save කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ share button එක උඩ එකපාරක් click කරලා මේ කරු bill payment එකේ slip එක එහෙම නැත්නම් receipt එක ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු iPay use කරලා අපේ phone number එකකට reload එකක් දාගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ reload option එක click කරන්න. ඊට පස්සේ මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන උඩින්ම මේ විදිහ ලංකාවේ තියෙන හැම SIM එකක්ම වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙතනදී ඉස්සෙල්ලාම ඔයාලට රීලෝඩ් කරගන්න අවශ්‍ය ෆෝන් නම්බර් එකේ SIM brand එක සිලෙක්ට් කරගන්න ඕනි. ඉතින් මම මෙතනදී මොබිටෙල් නම්බර් එකකට තමයි රීලෝඩ් එක දාගන්න හදන්නේ. ඒ නිසා මම මෙතනදී මොබිටෙල් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ මොබයිල් නම්බර් කියන තැන ඔයාලට රීලෝඩ් කරගන්න අවශ්‍ය ෆෝන් නම්බර් එක ටයිප් කරගන්න. ඒ වගේම මෙතන මේ ඉස්සරහින් තියෙන contact icon එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මේ විදිහ සේව් කරලා තියෙන contact list එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනින් ඔයාලට රීලෝඩ් කරන්න අවශ්‍ය ෆෝන් නම්බර් එකක් තියෙන නම් එතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රීලෝඩ් කරන්න අවශ්‍ය නම්බර් එක ටයිප් කරලත් පුළුවන්.
ඉතින් ඊට පල්ලෙහින් data සහ voice and SMS කියලා options දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට data reload එකක් නම් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ data කියන option එක select කරන්න. එහෙම නැත්නම් ඔයාලට normal money reload එකක් නම් ඕනි වෙන්නේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ voice and SMS කියන option එක select කරන්න. ඉතින් මේ විදිහට select කරලා පස්සේ මේ විදිහට පල්ලෙහින් price options කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ custom amount කියන option එක click කරලා ඔයාලට අවශ්‍ය මුදල reload කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතනදී normal money reload එකක් දාගන්න හදන්නේ. ඒ නිසා මම voice and SMS දීලා custom amount select කරලා next දෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතනිත් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගෙන් payment එක සිද්ධ වෙන්න ඕනි bank account එක select කරලා ඉන්න. ඊට පස්සේ මේ amount කියන තැන ඔයාලට reload කරන්න අවශ්‍ය මුදල type කරගන්න. ඊට පස්සේ මේ පල්ලෙහින්ම තියෙන pay button එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලා confirm දෙන්න. ඊට පස්සේ iPay app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ reload එක success වුණා කියලා බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ favorite option එක කරා ඔයා reload කරමු මෙන්න මේ details ටික ඔයාගේ iPay app එකේ save කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ share option එක කරා මේ payment එකේ නැත්නම් මේ reload එකේ receipt එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි iPay හරහා අපේ phone number එකකට reload එකක් දාගන්නේ. ඉතින් දැන් අපි iPay app එකේ තියෙන settings ටිකක් ගැන කතා කරමු. ඒකට ඔයාලා කරන්න ඕනේ iPay app එකේ settings open කරගන්න. ඊට පස්සේ මෙතන setting option කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඔයාලා මෙන්න මේ security කියන setting එක open කරගන්න. ඊට පස්සේ මෙතන security settings කිහිපයක්ම බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතන උඩින්ම තියෙන biometrics authentication කියන setting එකෙන් පුළුවන් මේ වෙද්දිත් ඔයාගේ phone එකේ lock එක විදියට face unlock හෝ එහෙම නැත්නම් fingerprint enable කරලා තියෙයි නම් iPay app එකේ lock එක විදියටත් face unlock හෝ fingerprint දාන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා මේ setting එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලගේ iPay app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ මේ විදියට fingerprint හෝ එහෙම නැත්නම් face unlock කියලා බලා ගන්න හම්බෙයි. මෙතනදී ඔයාලා මේ tick එක දාලා enable කරගන්න. ඉතින් මම කලින්ම මේක enable කරගෙන තිබ්බේ. ඒ වගේම ඔයාලගේ iPay app එකට දාලා තියෙන pin code එක change කරගන්න ඕන නම් එහෙම නැත්නම් reset කරගන්න ඕන නම් මෙන්න මේ pin setting කියන option එක open කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට options දෙකක් බලා ගන්න හම්බ වෙනවා. මෙතන මෙන්න මේ පළවෙනි තියෙන update pin කියන option එක කරා ඔයාලට පුළුවන් ඔයාලා දැන් දාලා තියෙන pin එක change කරගන්න. ඒ වගේම මෙන්න මේ reset pin කියන option එක කරා පුළුවන් දැන් තියෙන pin එක reset කරගන්න. ඒ වගේම ඔයාගේ iPay account එකේ password එක change කරගන්න වෙනවා. මෙන්න මේ change password කියන option එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාගේ iPay app එකට දාලා තියෙන lock එක දීලා unlock කරගන්න. ඊට පස්සේ මෙතන old password කියන තැන දැන් ඔයාලගේ මේ විදිහේ iPay account එකේ තියෙන password එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ new password සහ confirm password කියන තැනට ඔයාලට දාගන්න අවශ්‍ය අලුත් password එක දෙන්න. ඊට පස්සේ මේ පල්ලෙහින් තියෙන අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ iPay app එකේ home එකේ තියෙන background wallpaper එක අපිට චේන්ජ් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. ඒකටත් ඔයාලා iPay එකේ settings open කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට change wallpaper කියලා option එකක් පල්ලෙහින් බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට wallpapers කිහිපයක්ම බලා ගන්න හම්බ වෙනවා. මෙතනින් ඔයාලට කැමති wallpaper එකක් select කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය wallpaper එකක් select කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහින් තියෙන set as a wallpaper කියන නිල් පාට බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි loading එකක් යනවා බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ iPay app එකේ home එකට back වෙනවා. ඒ වගේම background එකෙන් ඔයාලා select කරගත්තු wallpaper එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අවසාන වශයෙන් තව එක දෙයක් ගැන කතා කරන්නම්. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක්. හැබැයි මේක වැදගත් වෙන්නේ iPay use කරන LOLC account එකක් තියෙන කෙනෙක්ට විතරයි. ඉතින් ඔයා iPay use කරාට ඔයාට LOLC account එකක් නැත්නම් මම දැන් මේ කතා කරන්න යන දෙයින් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ තමයි ඔයාගේ LOLC account එකේ monthly statement එකක් iPay app එකෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක ගන්න කියලා. ඒකට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ digital banking option එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන options කිහිපයක්ම බලා ගන්න හම්බ වෙනවා. මෙතනදී මෙන්න මේ උඩින්ම තියෙන my account කියන option එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි loading එකක් ගිහිල්ලා ඔයාගේ LOLC account එක බලා ගන්න හම්බ වෙනවා. දැන් ඔයා මෙතන තියෙන මෙන්න මේ history කියන button එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ පොඩි loading එකක් ගිහිල්ලා මෙන්න මේ විදිහේ interface එකක් open වෙනවා. දැන් මෙතනදී මෙන්න මේ උඩම තියෙන more option එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට generate monthly statement කියලා option එකක් බලා ගන්න හම්බ වෙනවා. අන්න ඒ option එක click කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට bank statement එක ලබා ගන්න අවශ්‍ය year එකයි month එකයි select කරන්න. ඊට පස්සේ මෙන්න මේ generate button එක click කරන්න. ඊට පස්සේ පොඩි loading එකක් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය monthly bank statement එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතන මේ උඩින්ම තියෙන share button එක කරා ඔයාලට මේක PDF එකක් විදිහට share කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි iPay හරහා LOLC bank statement එකක් ලබා ගන්න. ඉතින් business කරන කෙනෙක් දන්නවා bank statement එක තියෙන වටිනාකම. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ අවසාන වශයෙන් කතා කරපු දේ සෑහෙන වටිනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් iPay ගැන සෑහෙන වැදගත් දේවල් ගොඩක් කතා කරා. ඉතින් මම හිතනවා අද අරන් ආපු මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට ජය වේවා.